මේ වීඩියෝ එක බං අර මේ Facebook එකේ කුණුහරුප කියන සුපුන් ඉන්නේ අර පිලිපීන් ඉඳලා. අන්න ඌට තමයි කරන්නේ. මේ සුපුන් ඔබට මේ වීඩියෝ එක අනිවාර්යෙන් හම්බ වෙයි. හම්බ වුනේ නැත්නම් මොකක් හරි එකෙක් මේ පොඩ්ඩක් ෂෙයා කරලා දීපන් ඌට බලන්න. සුපුන් මේ ඔබ අරන් යන ඔබ කරන වැඩපිළිවෙල හොඳයි. හැබැයි ඔබේ වීඩියෝ එකක් බලන්න අපි මෙන්න මේ වගේ තැනකට එනවා. දැන් මම ඉන්නේ වැවේ. මේ වැවක ඉන්නේ. ඔබගේ වීඩියෝ එකක් දැන් ගෙදර බලන්න බෑ. එක්කෝ මේ හෑන්ඩ් ෆ්‍රී ගහගෙන මොන හරි කරන තමයි බලන්න වෙන්නේ. මොකද ඔබේ වීඩියෝ එක උඩට ආපු ගමන් කුණුහරුප තමයි ඉන්නේ. ඒක මචං ඇවිල්ලා මේ අපට ගැලපෙන්නේ නැහැ. අපට කියන්නේ සිංහල දන්න මිනිස්සුන්ගේ ගෙවල් වල බලන්න බෑ. අම්මලා තාත්තලා දරුවෝ ඉන්න දර බලන්න බෑ. මොකද ඔබ කියන වචන උන් අහනවා අපෙන් මේ තේරෙන්නේ නැති ළමයි හිටියොත් අහනවා තාත්තෙන් මොකද්ද කිව්වේ කියලා. ඉතින් ඒ දානටපත් වෙන්න එපා. මං උඹ මාර ගේමක් ගහනවා. උඹ හොඳයි. උඹේ වැඩපිළිවෙල හොඳයි. උඹ කියන සමහර දේවල් බොරු, සමහර දේවල් වැරදි. හුඟක් දේවල් ඇත්ත. ඒ වලින් දේවල් වෙලක් තියෙනවා මේ ලංකාවේ. ඉතින් වැඩේ හොඳයි මං කියන්නේ මේ අර කුණුහරුප කියන එක නවත්තපන් මචං නවත්තලා හොඳයි උඹ කරන වැඩේ ඔය ගේ මෙහෙම ගහපන්. අපි උඹේ වීඩියෝ ෂෙයා කරලා තියෙනවා අලුත් පේජ් එක ෂෙයා කරලා තියෙනවා ෆලෝ කරන්න කියලා තියෙනවා මිනිස්සු ඒ දේවල් කරයි. ඊට පස්සේ මේ අනිත් එක තමයි බං උඹ කොන්ට්‍රැක්ට් කරගන්න විදියක් නැහැ මේ උඹේ WhatsApp නම්බරේ පුළුවන් නම් මිනිස්සුන්ට ගන්න පුළුවන් තැනක දාපන් අම්බානකට මේ අපටත් හොයාගන්න අමාරුයි. මොකක් කර දෙයක් තිබ්බොත් නෙමෙයි ගොඩක් දේවල් තියෙනවා මිනිස්සුන්ට මේ දෙන්න පුළුවන් කියා ගන්න විදියක් නැහැ. උඹ කරන වැඩේ හොඳයි. හැබැයි ඉතින් මේ හැමදාම උඹේ වීඩියෝ එක බලන්න බං මේ පැත්තට එන්න බෑ. මේ වැවට එන්න බෑ උඹේ වීඩියෝ එක බලන්න. ඒ හින්දා මචං මේ කරුණා කරලා කුණුහරුප කියන එක නවත්තලා ওই වැඩේ දිගටම අරන් යමන්. මේ කොච්චර රිපෝට් ගැහුවත් කොච්චර මේවා කරත් උඹට දැන් ෆෑන් බේස් එකක් හැදිලා ඉන්නවා. ආපහු channel එකක් හදාන්න උඹට එන්න පුළුවන්. උඹේ මේවා එක ලස්සනට හදා ගන්න පුළුවන් ෆෑන් බේස් එක ආපහු. කොච්චර channel එක page එකක් නැත්තම් තව එකක් හදා ගන්නවා. එහෙම කරන්න පුළුවන්. මිනිස්සුන් මේ වටේ එකතු වෙයි. හැබැයි මචං මේ අරක නතර කරපන් අනිවාර්යෙන්. ඒක නතර කරොත් හොඳයි. නැත්තම් අපිට හැමදාම කැලේට එන්න වෙනවා උඹේ වීඩියෝ එක බලන්න. එහෙම බෑනේ බං. හැමදාම කැලේට එන්න බෑනේ. අනිත් එක උඹේ වීඩියෝ එක උඩට එනකොට හරි බයයි. කොයි වෙලාවෙ උඹ වචන එළියට දායිද දන්නේ නැහැ. එහෙනම් මචං ඕන්න කිව්වා මේ කරන්න එපා ඒක නවත්තපන් කුණුහරුප කියන එක.